එළියට එන්න බැරි වුණා. අපායේදී ඔබ සම්පූර්ණයෙන්ම බෙලහීනයි. කිසිම දෙයක් කරගන්න බෑ. කිසිම ආකාරයේ ශක්තියක් නැහැ. මෙතෙන්දී වැදගත් වෙලා තියෙන්නේ බයිබලයේ පද අරගෙන ඒවා හොඳින් විස්තර කරලා බැලීමයි. මේකයි ඊටමත් වැදගත් මට. යෙසායා 24:22 කියලා තියෙනවා හිරකරුවන් බලක හිරකර තබන්නාක් මෙන් දෙවිඳානෝ රජවරුන් සිරගතව තබනසේක. හිතෝපදේශ 7:27 කියන ඇගේ නිවස පාතාලට යන මග මරුගේ මැදිරි වලට බැසෙන මාවතක් කිය. යෝනා 2:6 කතා කරන සදාට මා අගුල් වලින් මා හිරකර තබන ලොවකට බැස ගියමි කියලා. බොහෝ දේව ධර්මාචාරයන්ට අනුව යෝනා ශියෝලයට නැත්නම් අපායේ පිටත කොටසට ඇතුළු බව කියා තියෙනවා. සමහර අය කියනවා ඔහු සිරමැදුරට ඇතුළුනාම කියලා. ඉතින් බයිබලයේ එක පුද්ගලෙක් ඉන්නවා අපාය අත්දකපු පුද්ගලයෙක්. යෝනා 2:2 කියන යෝනා පාතාලේ ඉඳලා දෙවියන් වහන්සේට මුර ගැසුවා කියලා. ඔව් එතෙන්දී පාතාලේ තියෙන අගුල් ගැන හොඳින් විස්තර කරලා පෙන්නනවා. යෝබ් 17:16 කියන අගුල් දමා තියෙන වලක් පිළිබඳව. මෙතන හිරකර දමා ගැනීමක් ගැන කතා කරන්නේ. ශක්තියක් නොමැතිවීම පිළිබඳව යෙසායා 14:9-10 කතා කරනවා. මෙතන ශක්තියක් නොමැතිවීම ගැන කතා කරනකොට ඔහු කතා කරන්නේ සැම්සන්ගේ හිසකෙස් කප්පු වෙලාවේදී ඔහුගේ ශක්තිය නැති වෙලා ගිය ආකාරයටම නැතිවීමක් ගැනයි කතා කරන්නේ. ගීතාවලිය 88:4 කියන ආකාරයට කිසිම ආකාරයක් ශක්තියක් නැති වලට යෑමට තෝරාගත් පුද්ගලෙක් වගේ වුණා කියලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මම කතා කරන හැම දෙයකටම බයිබලයේ පදයක් දෙන්න පුළුවන්. ඒකට මම හරි කැමතියි. හැබැයි ඒකෙන් වෙන්නේ මම කතා කරන දෙයින් ඉවතට යෑමක් සිදු වෙනවා. මම මේ සියලුම කරුණු එකතු කරලා එක දවසක පොතක් ලියන්න යනවා. මේ හැම දෙයක් විස්තර කරන්න බයිබල් පදات පෙන්වීම ඉතාමත් වැදගත්. මේ සත්වයන් නිතරම දෙවි මහන්සියට ශාප කළා. ඔවුන් එකිනෙකාට කතා කරපු භාෂාව නොතේරුණත් ඔවුන් කියපු දේ මට තේරුම් ගියා. ඔවුන්ට දෙවිය මහන්සිය කෙරේ තද ද්වේෂයක් තිබුණා. ඔවුන් මගේ දිහා බලලා ඒ ද්වේෂය මා වෙත යොමු කරන්න පටන් ගත්තා. මම හිතුවා මම ඔවුන්ට විරුද්ධව මොකද්ද මේ කරලා තිබුණේ කියලා. මම මුලින් කියපු මේ මහා ලොකු යක්ෂයා මාව උසවලා බිත්තියට ඇදලා ගැහුවා. මගේ බර ඔහු ගන්නකටවත් ගත්තේ නැහැ. මට හැඟුණා මගේ ඇටකටු කැඩුණා කියලා. ඔබ දන්නවද අපායේදී ශරීරයක් තියෙනවා කියලා. මතේ 10:28 කියලා තියෙනවා. ඔබගේ ආත්මය ශරීරය විනාශ කරන්න ඉන්න පුද්ගලයා ගැන බිය වෙන්න කියලා තියෙනවා. මට හැඟුණා මගේ ඇටකටු කැඩුණා. මට වේදනාව තේරුණා. හැබැයි ඒ වෙලාව මට හැඟුණා මගේ වේදනාව යම් ආකාරයකින් නතර කරලා තිබුණා කියලා. දෙවියන් වහන්සේ මට දැනිය යුතු වේදනාව මට දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. මට ඒකෙන් ඉතා සුළු ප්‍රමාණයක තේරුණේ. ඒකෙන් මට පෙන්වා දුන්නේ අපායේදී වේදනාවක් තේරෙන බවයි. ඒක නියමාකාර වේදනාවක්. මට තේරුණා මගේ ඇටකටු කැඩිලා මම පොළොවට ඇදගෙන වැටෙනවා. ඊළඟට බ්ලේඩ් තල වගේ කොරපොතු තුමුණු ඒ යක්ෂාත්මේ මාව ගත්තා. මාව පිටිපස්සෙන් ඇදලා ගත්තා. මම හරියට පුංචි බෝනික්ෙක් වගේ. උගේ නියපොතු වලින් මගේ පපුව ඇතුළට ඇනලා මගේ පපුව ඉරලා දැම්මා. මගේ පපුව ඇරුණා. මට වේදනාවක් තේරුණා. ඒ ලේවත් වතුරවත් ඒ වෙලාවේ මම දැක්කේ නැහැ. ඔව් බයිබලයේ නොයෙකුත් ස්ථානවල සඳහන් කරලා තියෙනවා ලේවත් වතුරවත් අපාය නැහැ කියලා. ඒ වෙලාවේදී මම හොඳින් දැක්කා මගේ ශරීරය සම්පූර්ණයෙන්ම ඉරා දමලා තිබුණ බව. මම හොඳට ව්‍යායාම කරන පුද්ගලයෙක්. ඒ වුණත් ඒ ව්‍යායාම වලින් කිසිම ආකාරයක පළක් තිබුණේ නැහැ. ඒ වෙලාව මට හැඟුණා මෙතරම් වේදනාව තුළ මම කොහොමද තවත් ජීවත් වෙන්නේ කියලා. ඔබ දන්නවද එහිදී ඔබ මැරෙන්නේ නැහැ. ඔබ දිගටම ජීවත් වෙනවා. මට මැරෙන්න එතන තිබුණු විෂ වායුවෙන් නික්ම වෙන ඒ ගඳ ප්‍රමාණවත් තිබුණා. ඒත් මම මැරුණේ නැහැ. ඒ වෙලාවේ මම බඩ ගාගෙන ඒ ස්ථානෙන් එළියට ආවා. ඔවුනුත් ඒකට ඉඩ ඇරියා. එතන තිබුණේ මහා පුදුමාකාර අන්ධකාරයක්. දේව අභිමුඛයක් නම් තිබුණේම නැහැ. හේතුනම් දිව්‍ය මහසේ නැති ස්ථානයේ තද අන්ධකාරයක් රජ කළ යුතුයි. ඔව් ඒ පිටවුණු වහාම එතන ඝන අන්ධකාරයක් තිබුණා. එවැනි අන්ධකාරය පොළොවේදී නම් කවදාවත් අත්දකින්න නම් බෑ. මම සමහර අවස්ථාවල අඟුරු ආකාර වලට ඇතුල් වෙලා තියෙනවා. ඒව ඇතුලේ ඝන අඳුරක් තියෙනවා. හැබැයි මේ අන්ධකාරය ඊටමත් වෙනස්. මේ අන්ධකාරයේ නපුරු භාවයක් රජ කළා. නික්මයාම 10:21 කියලා තියෙන හැංගෙන්න පුළුවන් අන්ධකාරය ගැන. මෙතෙන්දි මේ අන්ධකාරය හැංගුණා මට. ඒක නපුරු අන්ධකාරයක්. ඒ අන්ධකාරය නිසා ඇතින බිය නිසාම ඔබ මැරී ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ මැරෙන්නේ නැහැ, දිගටම ජීවත් වෙනවා. මම දකුණට බැලුවා. මට ටිකක් ඒ පැත්ත පේනවා. හේතුන ඒ පැත්තේ ගිනි දැල් තිබුණා. ඒ කියන්නේ 60ක්ම 10ක් පමණ ඈතට. මම දැනගත්තා ඒ 60ක්ම 10ක් කියලා. මම දැනගත්ත හැටි නම් දන්නේ නැහැ. ඒත් අපායේදී දේවල් ඔබ දන්නවා. එතන ඔබගේ හැඟීම් වඩා තියුණුයි.
ඒ වගේම ඔබගේ අවබෝධය වඩා හොඳයි. අර්වින් ලෙට්සර් කියන පුද්ගලයා ඔබගේ මරණයෙන් පසු ඊළඟ විනාඩිය ගැන ඔහු කතා කළා. ඔහුත් අපාය පිළිබඳ කතා කරන කියලා තියෙනවා වඩා තියුණු හැඟීම් හා වඩා හොඳ අවබෝධයක් තියෙන බව. ඉතින් මේ අනුව මට තේරුණා ඒ ගිනි දැල් 70ක්ම 10ක් පමණ ඈතින් තියෙන්නේ කියලා. මෙතෙන්දි මම දැක්කේ ගිනි විලකුයි. එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට 60ක්ම පමණ දුර තිබුණා. ඒකෙන් පෙන්වන්නේ ඊටා විශාල ගිනි ගොඩක්. ඒක පොළොවේදී සිදුවන මුළු ප්‍රදේශයම ආලෝකමත් කරන්න ඉඩ තිබුණා. ඒ වුණා පොළොව මැද්දේ ආලෝකය ගමන් කරන්නේ නැහැ. මම දැක්කේ ඊටාම ස්වල්ප වශයෙන් මහා පාළු කාන්තාරයක්. කොළ පැහැති කිසිම දෙයක් දකින්න තිබුණේ නැහැ. මහා පාළු අන්ධකාර පර්වත වගේ. මේ ගැන බයිබලයේ සඳහන් කරනවා. ඉසායා 59:10 කියන පාළු කරේ මලා එමින් ජීවත් වුණා කියලා. ඔව් මේ අවස්ථාවේදී මේ එක සත්‍යයක් මාව අරගෙන නැවත වතාවක් මාව සිරගෙට ඇතුල් කරා. මේ අමුතු සතා මගේ ඔළුව අරගෙන නිකන් පොඩි කරලා දැම්මා. මගේ ඔළුව චප්ප වුණාන් පස්සේ මම කොහොමද දැන් ජීවත් වෙන්නේ? මම දන්නේ නැහැ මේ දේවල් කොහොමද වුනේ කියලා. මගේ ඔළුව නම් හොඳින් චප්ප වුණා. මේ අවස්ථාවේදීත් මට දැනෙන්න ඕනේ වේදනාව මට දැනුන්නේ මේ වේදනාව ඊටම අධික වෙන්න තිබුණා. මට ඒකෙන් තා සුළු ප්‍රමාණයක් තේරුණේ. ඊට හේතුව අපායේ තියෙන වේදනාව මට පෙන්වන්නයි. මේ වෙලාවේදී තවත් දෙන්නේ එතෙන්ද ආවා. මට ඒදී හොඳින් තේරුණා. ඒත් අඳුරු නිසා මට පෙනුනේ නැහැ. ඒ එක එක මගේ අතු පාදත් ඇදගෙන ඉරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ මම කෑ ගැහුවා මට බෑ මේ දේ දරා ගන්න බෑ කියලා. ඒ මොහොතේදීම කවුද මාව අරගෙන ගිනි විල ළඟ තැබුවා. ඒ බලෙන් මා බේරුණ එක මහා පුදුම එකක්. තත්පරයක විවේක භාවයක් මට තේරුණා. මේ සියල්ල තුළදී දෙවි මහන්සේ මගෙත් එක්ක හිටියත් ඒ වෙලාවේ මට ඒ දේ තේරුන්නේ නැහැ. මාව ඒ ගිනිවිල ගාවට ගෙන ගියන් පස්සේ මම දැක්කා එතන ඉන්න මිනිස්සු. ඒ වල ඇතුලේ බොහෝ මනුෂ්‍යයන් හිටියා. උන් පිලිස්සමින් කෑ ගැහුවා. ඒ හිටපු පුද්ගලයන් මම දැක්කේ ඇටසැකිලි හැටියට. ඔව් ඇටසැකිලි වගේ. මම දැක්කේ නෑ ඔවුන් තුළ කිසිම ආකාර මාංශයක් තිබුණා කියලා. ඔවුන් සියලු දෙනාම වැඩිහිටි පුද්ගලයන්. මම දැක්කේ වැඩිහිටියන්ගේ ඇටසැකිලි. එතන කුඩා ළමයිගේ ඇටසැකිලි මම දැක්කේ නෑ. ඉතින් මම හිතන්නේ ළමයි අපායේ නෑ කියලා. ඒ වගේම කෑගන අයගේ කටහඬවල් වැඩිහිටියන්ගේ කටහඬවල්. ඔව් වැඩිහිටියන්ගේත් ළමයිගේ කටහඬවල් හොඳින් තේරෙනවා නේද? එතන බිලියන ගණනක් මනුෂ්‍යයන් හිටපු නිසා උන්ගේ කෑගැලි ඉතාමත් සද්දයි. හිතන්න බලන්න එක පුද්ගලෙක් පමණක් කෑ ගන්නවා කියලා. ඒ පුද්ගලගේ කෑ ගැල මොනතරම් ඔබට අපහසුද? එහෙමනම් හිතන්න බලන්න මිලියන ගණනක් මනුෂ්‍යයන් කෑ ගන්න මොකක්ද සිදු වෙන්නේ කියලා. දරා ගන්න අමාරුයි. ඉතින් මම උත්සාහ කරා මේ ශබ්දේ නතර කරගන්න කියලා. ඒ වුණත් ඒ ශබ්ද නම් නතර කරගන්න හැටියක් නැහැ. ඒ අතර මම දැක්කා මනුෂ්‍යයන් මේ වලවල් වලින් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒත් උන්ට බැරි වුණා. උන් අවට හිටපු මේ යක්ෂාත්ම උන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වලවල් වලින් ගොඩ එන්න කියලා උන්ට ශක්තියක් තිබුණ නැතුණත් උන් උත්සාහ කළා. ඒ වුණත් උන් තල්ලු කරලා දැම්මා. එතෙන් දරා ගන්න බැරි රශ්මියක් තිබුණා. මම හිතුවා මම ගිනි වලට වැටෙයි කියලා. ඒ වේදනාව නම් ඊටමත් අධිකයි. දැන් අපායේ ගිනි විලක් කියලා බයිබලයේ කියලා තියෙනවා. සමහර අය කියන අපායේ තියෙන ගිනි ලාංඡන පමණයි කියලා. නෑ ඒක වැරදි. එතන නියම ආකාර මේ අපි අත්දකින ගින්නම එතන තියෙනවා. ඒ ගින්නේ ඇති රශ්මිය අපි අත්දැකලා තියෙන උෂ්ණත්වයට වැඩිය අධිකයි. දැන් මෙතෙන්දී මම පද කීපයක් ඔබට දෙන්නම්. ගීතාවලිය 140:10. ඔවුන් පිට ගිනි අඟුරු වැටේවා. ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වලක හෙළුන් ලැබෙත්වා. මතේ 13:50 මෙන්න මෙහෙම කියනවා. අද මිදුන් ගිනි දුනේ හෙලන්නෝය. ඒ වැළපීමද දත්මිටි කෑමද වන්නේ. ගීතාවලිය 11:6 කියන ගිනි පුපුරු වස්වනසේක ඉන්දගන් දවා පුලුස්සන සුළඟද ඔවුන් හිස පිටට එවනසේක. එතන සැබෑ ගින්දර තියෙනවා. එතන සැබෑ ගින්දර තිබුණා කියලා මම විශ්වාස කරන්නේ ලූක් 16 වෙනි පරිච්ඡේදයේ කියනවා. එතන පොහොසත් මිනිසයා කියනවා මාව මේ ගින්නෙන් දැවෙනවා. තම ඇඟිලි තුඩ දියේ ගල්වා මගේ දිව තිමාලන පිණිස ලාසරස් එවන මැනව කිව්වා. ඔහුට අවශ්‍ය වෙන සැබෑ වතුරයි. ඒ කියන්නේ ඔහුගේ දිව දැල්වෙමින් තිබුණේ හින්දා. වතුරට පමණයි මේ ගින්න නිවන්න පුළුවන් වන්නේ. එළිදරව් 9:2 කියන එය පාතාල වල විවෘත කළේ කියලා. එවිට එයින් මහත් උදුනකින් මෙන් දුමක් නැගී ඉරත් ආකාශය වලේ දුමින් අඳුරු විය කියලා. එතන ආකාශය අඳුරු කිරීම සඳහා සැබෑ ගින්නක දුමක් තියෙන්න තිබුණා. එතන කියන්නේ සැබෑ ගින්නක් ගැන. චාල්ස් ස්පර්ජන් වැනි දේව ධර්මාචාර්යවරු කියලා තියෙනවා. ඔබට දැන් සැබෑ ශරීරයක් තියෙන ආකාරයෙන්ම එවැනිම ගින්නක් අපායෙත් තියෙනවා කියලා. මෙහෙම කියලා තියෙන්නේ Hell Under Fire කියන දේව ධර්මාචාර්යයන් කීප දෙනෙක් එකතු වෙලා ලියපු පොතකයි. ඉතින් අපි කතාවේ ඉදිරියට යමු. ඒ ගින්නේ මේ මිනිසයන් දැවෙමින් ඒ වගේම ඕන් කෑ ගහමින් හිටියා. මේ ගින්න ඊටමත් බලවත් රශ්මියක් තියෙන ගින්නක්. ඇමරිකාවේ ආර්ථික වෙළඳ ස්ථානයේ සිදුවුනේ මහා ගින්නේදී
මනුෂ්‍යයන් ඒ ගින්නෙන් පිලෙස්සනවට වැඩිය බිමට පනින්න තීරණය කරගත්තා. එතන තියෙන උෂ්ණත්වය ෆැරන්හයිට් 2000ක් පමණලු.